Alliance Lanka proudly presents HAL Talks, where history comes alive and the legacy lives on. ආයතනයෙන් ඔයාලට පොඩි ගාණක් වුණත් හදිස්සියෙන් ලංකාවට යවන්න පුළුවන්. ආයිබෝවන්. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමටම. Heritage Alliance ලංකා ආයතනය මගින් සංවිධානය කරන HAL Talks වැඩසටහන් මාලාවේ 6 වෙනි වැඩසටහන සමගයි අද ඔබ අප හා එක් වී සිටින්නේ. ඉතින් Heritage Alliance ලංකා සංවිධානය වෙනුවෙන් මම ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා මෙම වැඩසටහනට. ආරම්භයේදීම ඔබ දුටුවා HAL Talks වැඩසටහන හඳුන්වා දීමේ කෙටි වීඩියෝ පටයක් සහ අද වැඩසටහනට මූල්‍යමය අනුග්‍රාහකත්වයේ දක්වන කප්රුක ආයතනයේ කෙටි වීඩියෝ පටයක්. බොහොම ස්තුතියි කප්රුක ආයතනය අද අප වැඩසටහනට මූල්‍යමය දායකත්වයේ සැපයුවාට. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. කෝලම් මුහුණ කෝලමක්ද? ඔගොල්ලෝ මොනවද හිතන්නේ? ඔක්කොටම කලින් අපි තවත් කෙටි වීඩියෝවක් බලලා ඉමු. අද මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් දැන්. ශ්‍රී ලංකාවේ දකුණු හා බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශයන්හි ජනප්‍රිය පැවති ජනනාට්‍ය සම්ප්‍රදායක් ලෙස කෝලම් හඳුන්වා දෙන්න පුළුවන්. කෝලම් පිළිබඳ පුරෝගාමී ලිඛිත සාක්ෂියක් ලෙස ඉතිහාසය තුල හමු වෙන්නේ 1829 වකවානුවේදී පළ කෙරුණු ඉංග්‍රීසි ග්‍රන්ථයක් වුවත් ඊට බෙහෙවින් ඈත යුගයක සිට කෝලම් නාට්‍ය සම්ප්‍රදාය පැවතා බව ඒ හා සම්බන්ධ කලා පරම්පරා ඉතිහාසයක් සපත කරනවා. විශේෂයෙන් දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ හිරේවත්ත විජේසූරිය පරපුර මේ වන විට කෝලම් ඇතුළුව සෙසු ජනකලා සම්ප්‍රදායන් හා බැඳුණු හත්මුතු පරපුරක් සම්පූර්ණ කර තිබීම ඊට එක් නිදසුනක්. 1789 උපත ලද ජුවන්වඩු එදෝරිස්ත සිල්වා කලාකරුවා ඒ හත්මුතු පරපුරේ පළමුවැන්න. ඒ පරපුරේ මෑත යුගයේ වැඩිපුරම කතාබහට ලක්වුණු ආර්යපාල ගුරුන්නාන්සේ විශ්ව කර්ම කලා ගුරුවරයෙක් බවයි තතුදන්නන් පවසන්නේ. අම්බලන්ගොඩ මහපන්සලේ ගන්ටාර තොරණ මේ පරපුරේ ශිල්පීය ඥානය පිළිබිඹු කරන එක් නිහඬ සාක්ෂියක්. ආර්යපාල ගුරුන්නාන්සේගේ පුත් බන්දුසේන විජේසූරිය මේ සාම්ප්‍රදායික කලා සම්ප්‍රදායක් රැක ගැනීම සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තරික වශයෙන්ද ගෙන ඇති වෙහෙස අති විශාලයි. ශාස්ත්‍රීය වශයෙන් සාම්ප්‍රදායික ජනාගමේ මූලයන් මත පදනම් වෙමින් යටත් විජිතකරණයට ලක් වූ සිංහල වැඩවසම් සමාජයේ විවිධ අවස්ථා පිළිබිඹු කිරීම, ඇතැම් සමාජ යථාර්ථයන් විවේචනය කිරීම මෙන්ම ගැමි සමාජය සඳහා උපදේශකත්වයේ සැපයීමද කෝලම් මඩුවේ අරමුණු විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. සාම්ප්‍රදායික ජනනර්තනයන් අභාවයට යන, එවැගේම වෙනත් සම්ප්‍රදායන්ගේ ආක්‍රමණයට නතුව තිබෙන මෙවැනි යුගයක මේ කෘතියෙහි මූලිකම අරමුණ වන්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරු භවතුන්ට, පර්යේෂකයන්ට හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, ආචාර්යවරුන් ඇතුළු මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට අංග සම්පූර්ණ කෝලම් මඩුවක අන්තර්ගතය හා ආකෘතිය පිළිබඳ බන්දු විජේසූරිය සම්ප්‍රදායේ ආභාෂය ලබා දීමයි. ජ්‍යොතිර්වේදයෙකු ලවා සුදුසු නැකත් වේලාවක් සාදා ගැනීමෙන් අනතුරුව කෝලම් මඩුවට සතියකට දෙකකට පෙර කෝලම් නැටීමට යෝජිත ස්ථානය සුද්ධ පවිත්‍ර කර කප් සිටුවා. ශිල්පීන් පනුරු ගැටකසා බාරහාරවීම පළමු චාරිත්‍රයයි. අනතුරුව උදාවන්නේ එක් එක් ශිල්පීන්ට ඉතා වැඩ අධික කාලයක්. කෝලම් රඟ දැක්වීම සඳහා සුදුසු ආකාරයට සභය සකසා ගැනීමත්, එක්
ජාතක ත්‍රිවිධ රත්නය හා දෙවියන් උදෙසා පහන් දැල්වීම සඳහා මල් යහනක්ද ඊටම යාබදව වෙස්සක්ද සකසා ගැනීම මෙහිදී මූලිකව සිදු කෙරෙනවා. කෙසෙල් කඳක්, ඉරටු, බෙලිපට්ටා, ගොක්කතු වැනි දෑ මල් යහන සඳහා යොදාගත් අතර එය මනරම් කැටයමින් අලංකාර වෙනවා. වෙස්සත්ත ගොරකාතු, පුවක්කතු ආධාරයෙන් සකසා ගනිද්දී කැන් සහිත කෙසෙල් ගස්, දෝතල, තැඹිලිවලු, දින්වලු, පොල්මල් ආදිය එල්ලා සබය අලංකාර කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. මල් යහනේ පහන් දැල්වීමද යහන ඉදිරිපිටදී ශිල්පීන් සියලු දෙනා සබයට අවතීර්ණ වී වැඩිහිටි පිළිවෙලට ආචාර සමාචාර කර අවසර ගැනීමද කෝලම් මඩුව ආරම්භයේදීම සිදු කෙරෙනවා. ඒ හා සමගම ස්තෝත්‍ර ගායනයත් මගුල් බෙර වාදනයත් සිදුවද්දී මහ පන්දම දල්වා මල් යහන මත ශිල්පීන් විසින් පහන් දල්වනවා. හොඳයි. අපි ඔබට පෙන්නුවේ කෝලම් කලාව පිළිබඳව අම්බලන්ගොඩ ජුවන්බඩු විජේසූරිය පරම්පරාවේ ප්‍රවීණත්වය පෙන්වන කෙටි වීඩියෝ පටයක්. ඉතින් ඔන්න අද අපිත් එක්ක එකතු වෙන්නේ ඒ ජුවන්බඩු විජේසූරිය පරම්පරාවේ 7 වෙනි පරම්පරාව නියෝජනය කරමින් ලංකාවේ කෝලම් කලාව සුරැකිව ප්‍රචලිත කිරීම සඳහා ඉමහත් කාර්යභාරයක් ඉටු කරන ප්‍රවීණ කලාකාරියක්. මනෝෂිකා විජේසූරිය මහත්මිය. ආයිබෝන් මනෝෂිකා. ආයිබෝන්. කොළඹ මනෝෂිකා මොකද්ද මේ කොළඹ? ඇත්තටම දැන් ඔයගොල්ලෝ මට කියපු මාතෘකාව වෙන්නේ කෝලම් මුහුණු කෝලමක්ද කියලා. ඉතින් මේ මාතෘකාව කතා කරද්දී හත්මුතු පරපුරක තොරතුරුත් එක්ක ඇත්තටම ඔයගොල්ලෝ මගේ මේකේ තොරතුරු බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හත්මුතු පරපුරක මගේ බුතුන් මිත්තන්ගේ නමස්කාර පූරකව අවසර ඉල්ලනවා ඔබ හමුවේ මේ තොරතුරු තියන්න. ඇත්තටම මගේ සීයාගේ සීයා සහ තාත්තා කියන්නේ අසහාය චරිත. ඒ චරිතවලින් උකහාගත් සිය බිඳක් මම මහා සාගරයක් විදියට මේ වෙලාවේ ඔබ හමුවේ තියන්නේ ඒගොල්ලන්ට පින් දෙමින් ඇත්තටම සතුටුයි. එහෙමනම් ඉස්සෙල්ලම අපි බලමු වෙස් මුහුණක් කියන්නේ මොකක්ද කියලා. වෙස් මුහුණ කියන්නේ තමන්ගේ ප්‍රකෘති தත්ත්වය වෙනස් කරමින් පෙනී සිටීමක්. එතකොට මේ ප්‍රකෘති தත්ත්වය වෙනස් කරන්න විවිධ ආකාරයේ දේවල් අපේ ජනතාව යොදාගෙන තියෙනවා. දඩයම් යුගයේදී ඉඳලම මේ වෙස් මුහුණු භාවිත වෙලා තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. මොකද ඒ කාලේ දඩයම යෙදෙද්දී දඩයම් කරගන්න මේගොල්ලෝ වෙස් මුහුණු භාවිතා කරලා තියෙන සතුන්ගේ හම් වලින් ඒ වගේම මැරිච්ච සතුන්ගේ හිස් කබල් මේවා භාවිත කරමින් වණියේ සැරිසරලා තියෙනවා දඩයමක් කරගන්න. එතකොට ඒගොල්ලෝගේ ඉස්සරහා හිටපු සත්තු රැවටෙනවා මේ සතෙක් හෝ වෙනත් ඒ කියන්නේ මිනිස්සු නෙවෙයි කියලා. ඒත් ඇත්තටම මිනිස්සුන්ට තමයි සත්තු වැඩිපුරම බය. ඉතින් මෙහෙම ගෙයින් ඒගොල්ලෝ දඩයම කරගත්ත ඒගොල්ලෝගේ ප්‍රකෘති තත්ත්වයෙන් වෙනස් වෙලා වෙනස් ස්වරූපයකින් දිස්සෙමි. ඉතින් ක්‍රමයෙන් මේ විකාශනය වෙච්ච වෙස් මුහුණ අපි කෝලම් වලට කලින් ලංකාව ඇතුලේ යාතු කර්ම සඳහා භාවිත වෙලා තියෙනවා. ඇත්තටම පහතරට සාධ්‍ය කුෂාන්ත කර්මයේ බොහොමයක් වෙස් මුහුණු භාවිත වෙලා තියෙනවා. ඉතින් මේ කලා ශිල්පීන් මේ සියල්ල නරඹලා ඒගොල්ලෝ කෝලම් සඳහා වෙස් මුහුණු භාවිත කරන්න පටන් ගත්තා. ඇත්තටම හරි පුදුමයි කලාකරුවන් ඒ කොහොම ඒ දේ කරන්න මේ අතිවාරමත් එක්ක ගොඩ නැගුණාද කියලා. ඒක වෙස් මුහුණු ඔය කාර්යයෙන් ගන්නවා වගේම මේක කොහොමද මේ කෝලමකට දාන්නේ. ඇත්තට ජන විවහාරයේ කෝලම් කියන වචනය හාස්‍ය සඳහා ඒ වගේම සමහර අවස්ථාවක පාවිච්චි වෙනවා එන්න එපා කෝලම් කරන්න. කියන්නේ ඇත්තටම උපහාසය සඳහා හුඟක් වෙලාවට භාවිත වෙලා තියෙනවා. මල කෝලම් ওই විදිය දේවල් වලට යොදාගත්තා. මේ වචනාර්ථයෙන් මේක යොදාගත්තා. නමුත් මේ වචනාර්ථය ඉක්මවා ගියා ඊට වැඩිය ගැඹුරු අරුතක් දෙමින් කෝලම් කලා ශිල්පීන් මේ කෝලම් වෙස් මුහුණු
නිර්මාණය කරලා තියෙනවා. තරංගා ඒ වගේම ඕගොල්ලෝ මේ පිළිබඳ කතා කරන්න හේතු සාධක වෙච්ච විශේෂ කාරණාවක් තිබුණේ මගේ පරපුර පෝලම් පරම්පරාව. මගේ පරපුරේ පෝලම් පුරාවෘත්තය පිළිබඳ මෙන්න මෙහෙම කතාන්තරයක් තියෙනවා. ඇත්තටම මුලින්ම පෝලම් නටලා තියෙන්නේ මොකක්ද කියලා අපි බලමු. මුලින්ම පෝලම් මඩුවක් නැටුවා කියන්නේ මහා සම්මත රජුරුවන්ගේ බිසවට. මේ බිසවට ඇති වෙලා තියෙන දොළදුකක්. ඒක මහා අපූර්ව දොළදුකක්. ඉතින් රජුරුවෝ නොයේ ඇදුරන් ලවා නොයේ විද්‍ය යාතු කර්ම කරන් හොඳ වුණේ නෑ මේ දොළ. ඊට පස්සේ රජුරුවන්ගේ මේ මහන්සිය කොතෙක්ද කියලා බලාගෙන ඉන්න බැලුව සක්‍ර දෙවියෝ මේ වෙනුවෙන් ඉදිරිපත් කරන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කියනවා මෙන්න මෙතන මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ සඳහා ඉදිරිපත් වෙලා මේ ගැටලුව විසඳලා දෙන්න. ඊට පස්සේ මේක දකින විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා පෝලම් නටන ආකාරය සඳහන් පුස්තකයකුත් ඒ සඳහා අවශ්‍ය වෙස් මුහුණුත් රජුරුවන්ගේ උයගේ මැව්වා කියලා කියන ප්‍රවාදයක තියෙනවා. ඒ වගේම තව තුනක් ප්‍රවාදයක තියෙනවා වෙස් මුහුණේ ටික කපන්නේ කොහොමද කියලා අන්තර්ගත පුස්තකයක් තිබිලා ඒකට අනුව වෙස් මුහුණු නිර්මාණය කරනවා කියලා. ඊට පස්සේ මේ වෙස් මුහුණු නිර්මාණය කරගෙන මේගොල්ලෝ මේ පෝලම් මඩුව නටලා තියෙනවා. ඊට පස්සේ හාස්කමක් මේ බිසවගේ දොළදුක සංසිද්ධ. ඔන්න ඔය ආකාරයෙන් තමයි එදා පෝලම් මඩුව නැටුව කියන පුරාවෘත්තේ සඳහන් වෙන්නේ. හරි ලස්සනයි නේද තරංගා? ඔව් හොඳයි මානුෂික. ඇත්තටම හරි ලස්සනයි මේ කෝලම් නාටකයේ මේ ප්‍රභවය කොහොමද ඇති වුනේ කියලා ඔයා විස්තර කරපු ආකාරය. එතකොට අපිට දැනගන්න පුළුවන්ද මේ කෝලම් කලාවේ වෙස් මුහුණු වලක් තියෙන විශේෂතා මොනවද කියලා? ඔව් තරංග ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේ පෝලම් මුහුණේ විශේෂතා මොනවද කියලා. ඇත්තටම පෝලම් මුහුණේ විශේෂතාවය අර අපි යාතු කර්මවල දකින වෙස් මුහුණ වලට වැඩිය වෙනස් ස්වරූපයක් මේ මුහුණ වල තියෙනවා. අපි බලමු මේ මුහුණ කපන්න මේගොල්ලෝ මොනවද කරේ කියලා. ඇත්තටම මේ වෙස් මුහුණු කපන්න මේගොල්ලෝ යොදාගෙන තියෙනවා ලීයක්. දන්නවද ලීය මොකක්ද කියලා? ඒ සඳහා අරගෙන තියෙන්නේ මුල් පකවානුවේ දෙදින් අත්ත ඊට පස්සේ කදුරු ලීය අරගෙන තියෙනවා වෙස් මුහුණු නිර්මාණය සඳහා. කදුරු ලීය ගන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ කදුරු ලීය සත්තු විදිනවා අඩුයි. ඒ වගේම මේ ලීය හරි සැහැල්ලුයි. මොකද මේ වෙස් මුහුණ හැලඳගෙන නටන්නේ. එතකොට ඒක නිසා තමයි මෙවැනි ලීයක් ඒගොල්ලෝ තෝරාගන්නේ. ඇත්තටම ආඩම්බරයෙන් කියන්නේ දකුණු ආසියාවේ පළදින ලොකුම වෙස් මුහුණ අපි සතුටුයි. ඉතින් මේ වෙස් මුහුණු කැපීම සඳහා කදුරුලිය අරගන්නකොට ඊට පස්සේ මේ වෙස් මුහුණු කපද්දී මේ අතුරු ගහ බිම හෙලන්න මේගොල්ලෝ විශේෂ වකවානු තෝරගෙන තියෙනවා. ඒකට මහා සම්මත වෙස් මුහුණ කපද්දී මේගොල්ලෝ මේ සඳහා තෝරාගත් කාලය තමයි පුර පොය. පොය දවසේදී මේ ගහේ අරටුවේ ස්වභාවයක් තියෙනවා. ඒකත් හේතු වෙන්නේ නැති ගහ බිම හෙලන්න මෙවැනි වකවානු තෝරගන්න. ඒ වගේම පුණ්‍යකාරී චරිත සඳහා මෙවැනි දිනවානු වකවාන මෙවැනි දින යොදා ගන්නවා වගේම පාපකාරී වෙස් මුහුණු සඳහා යොදාගත් දින විත වෙනස්. ඒ වගේම එතනදී යොදාගත් පිළිවෙත්නුත් තියෙනවා. ඒ ගස්තරින රුක් දෙවියන්ට වෙනත් ස්ථානයකට වඩින්න කියලා ඒකත් ඒ වගේම ආරාධනා කළ වෙන තැනකට යන්න කියලා එහෙම අවසරයක් ඇතුව තමයි මේ කතුරු ගහ බිම හෙලන්නේ. ඉතින් ඒකේ චාරිත්‍ර බොහොමයක් තියෙන අපිට වෙත වෙලාව වෙන්නේ නැහැ ඒක කතා කරගන්න. ඊළඟට මේ කතුරු ගහ කොටස් කරගන්නවා අවශ්‍ය ප්‍රමාණය. කොටස් කරගෙන මුලින්ම කරන්නේ මේක
අවශ්‍ය මූලික හැඩතල ටික ඉස්මතු කර ගන්නවා. මූලික හැඩතල ටික ඉස්මතු කරගෙන ඒ සඳහා අපි යොදා ගන්නා ඔය ඔබ දකින අතකොළුව, ඒ වගේම නියම්, වපු නියම්, පැති නියම් විවිධ ප්‍රමාණයේ නියම් වර්ග. මේවා භාවිත කරගෙන අපි මූලික හැඩතල ටික මතු කරගෙන ක්‍රමයෙන් තමයි වෙස් මූණේ නිමාව තනිටුමත් කරන්නේ. එතකොට ඒක එතෙක් දුර කපාගෙන එනකොට මේගොල්ලෝ මූලික කියන්නේ බර ගැහිම කියලා කියන මූලික හැඩතල මතු කරගත්තට පස්සේ මේගොල්ලෝ සමහරක් වෙලාවට මේ කොට කෑල්ල දුමේ දානවා. නැත්තම් මඩ අවුවේ පොඩ්ඩක් වේලෙන්නයි. ඊට පස්සේ තමයි ඊළඟ හැඩතල ටික මතු කරගන්නේ. ඊට පස්සේ සියුම් හැඩතලත් මතු කරගෙන මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා මේ මූණ මට්ටම් උපමට්ටම් කරගන්න. ඒ සඳහායි දානං අරගෙන තින්නේ දෙල් තවරන් මොට දෙලියා පොළ. ඒක බුවක් තියෙනවා. ඒකෙන් තමයි මේක සුමට කරගෙන තියෙන්නේ. වර්තමානයේ නම් අපි මේ සඳහා වැලි කරන්න අපි ගන්න. ඊට පස්සේ මේක පින්තාරු කරනවා. අතීතේ නම් පින්තාරු කරන්න අරන් තියෙන ඇත්තටම ස්වභාවික වර්ණ. ඒ සඳහා ගුරුගල්, මකුළු මැටි, ඒ වගේම ස්වභාවික ගස්වල පොතු, මල්, ගෙඩි මේ වගේ වර්ණ හතරක් තියෙනවා. ඒ වගේම දොරණ තෙල් භාවිත කරලා තියෙන මේ ආලේප තෙලින් වලදී. එතකොට මේ සියල්ලත් එක්කම මේ මූණ යම්කිසි කාලයක් පවතින සහ මූණේ අලංකාරය රැඳී පවතින හේතුව. ඒ වගේම මේ මූණු පාට කරද්දී මේගොල්ලෝ ඒ සඳහා වර්ණ විශේෂිත වෙලා වෙන වශයෙන් භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ පුණ්‍යකාරී චරිත වලට බොහෝ දුරට අරගෙන තියෙන්නේ ඇද්දත් පාට. ඇද්දත් පාට කියන උදාහරණයක් විදිහට මහා සම්මත මූණ, ඊළඟට දැන් මගේ මේ පිටිපස්සෙන් තිස්සෙන බිසව මූණ සහ මහා සම්මත මූණ දෙකේම මූණට අරන් තියෙන සුදු වර්ණය නැත්නම් ඇද්දත් පාට. මේ ඇද්දත් පාටට පන්දන් එළිය වැටෙද්දී හරිම ගැඹීර පෙනුමක් තිස්සෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි මුදලි චරිතය සඳහා අරගෙන තියෙන්නේ මේ පාටමයි. ඒ කියන්නේ ගැඹීර චරිත හා පුණ්‍යකාරී චරිත කියලා ඒගොල්ලෝ වෙන් කරගත් චරිත සඳහා එවැනි වර්ණ අරන් තියෙනවා. ඒ වගේම පාපකාරී චරිත සඳහා කියන්නේ මනමේ කුමාරයාට ඇත්තටම මේ පාට අරන් තියෙන්නේ. වැඩි රජුරන්ට ගන්නෙ කොළ පාට. ඊට පස්සේ ජසය. ඔය විදිය චරිත සඳහා අරගෙන තියෙන්නේ කොළ පාට, දුඹුරු පාට, ඒ වගේ තද පාට. ඊට පස්සේ ලෙන්චිනා වගේ චරිත වලට අරගෙන තියෙනවා රෝස පාටේ සල්ලාල චරිත විදියට. ඔන්න ඔය ආකාරයෙන් මේ පින්තාරු කරන මේ වෙස් මූණට අලු වේශයක් දෙමින් පොළොම් සඳහා භාවිතා කරන්න මේගොල්ලෝ මේ ආකාරයෙන් තමයි වෙස් මූණ නිර්මාණය කරගෙන තියෙන්නේ. හොඳයි මනෝෂිකා. දැන් වෙස් මූණ ගැන ටිකක් කතා කරා. අපි අහලා තිනවා ඔය කෝලම් මඩු ගැන අපේ ගමේ දේවල්. එතකොට ඒ කෝලම් මඩු ගැන මොනවා හරි වාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් තරංගා. මම කෝලම් මඩුව ගැන විස්තර කරන්න කලින් පොඩි විස්තරයක් කරන්න කැමතියි. ඇත්තටම මේ කෝලම් මඩුවට මේ වෙස් මූණ ගනිද්දී මේ චරිතයට හන ගන්නන්න කොයිතරම් කාර්යභාරයක් මේ වෙස් මූණ තුලින් මේගොල්ලෝ දෙන්න උත්සාහ කරාද කියලා. මොකද හේතුව වෙස් මූණ මුහුණට බැලඳුනාට පස්සේ අපේ මේ මූණේ තියෙන අංග චලනයන් මොකක්වත් අපිට එළියට දිස් කරලා පෙන්නන්න බෑ. ඇත්තටම අපි කියමු මුදලි මූණක් අපි මූණට බැඳගත්ත කියලා. එතකොට ඒ මූණ බැඳලා චරිතය ඉදිරියේ සබාගත වෙද්දී වෙන්නේ නැහැ. නමුත් මේ චරිතය ගැඹීර චරිතය එතනට එද්දී මේ මූණට වැටෙන පන්දන් එළියත් එක්ක මේ මූණ මේ ආකාරයට තිබ්බොත් එක විදියක්, මෙහෙම තිබුණොත් තව විදියක්, මෙහෙම තිබුණොත් තව විදියක්. එතකොට මූණ තියාගන්න ස්වරූපයත් එක්ක චරිතයේ ස්වභාවය එලි දක්වනවා මේගොල්ලෝ. උදාහරණයක් විදිහට ගත්තොත් ජසයාව හුඟ වෙලාවට ජසයා ඉන්නේ පොඩ්ඩක් මූණ පහත් කරගෙන. මුදලි කොයි වෙලාවකවත් ඉන්නේ නැහැ. එහෙම මුදලි ඉන්නේ මේ විදිහට පොඩ්ඩක් නිකටත් උස්සලා ඒ ආකාරයෙන් යාගේ ගැඹීර ස්වරූපය පෙන්වන්න. ඒ විතරකුත් නෙමෙයි. අපි ගතිමුකෝ
මහා සම්මත රජුරුවන්ගේ වෙස්පුවන බිහිඳු පොඩ්ඩක් බලමු මහා සම්මත රජුරුවන්ගේ වෙස්පුවන කොහොමද කියලා. ඔව් දැන් පිටිපස්සේ පේන්නේ ඔය මහා සම්මත රජුරුවන්ගේ වෙස්පුවන. ඔබට පේනවා ඇති ඒ වෙස්පුවනේ උඩේ මැද හරියෙන් තියෙන නෙළුම් මලක ස්වරූපයක්. ඒ වගේම ලියවැල් තියෙනවා ඒකේ. පල් පොට්ටු තියෙනවා. ඒකෙදි සංකේතවත් කරලා තියෙනවා ඇත්තටම කෙනෙක් නිර්වාණය දක්වා කොහොමද යන්නේ කියන එක. ඇත්තට බෝසත් මේ නිරූපණය කරන්නේ ඔය තියෙන ලොකු මල් වලින්. ලිය පොට්ටු වලින් ඒ තිබිච්ච සංසාර ගමනේ තවත් ආත්ම නිරූපණය කරනවා. ඊළඟට ලියවැල් කියන්නේ අපි සංසාරයේ බොහෝ කාලයක් ගමන් කළා තමයි අපි නිර්වාණයට යන්නේ. මේ කියන සමස්තය මේකේ තියෙන හැම ඩීටේල් එකකින්ම කතා වෙන්නේ මොකක්ද කියන එක හරි අපූර්වට විග්‍රහ කරා මගේ තාත්තා. ඒකෙන් ජම් ප්‍රමාණයක් අපට කියන්න පුළුවන් මේ කාල වේලාව අනුව පුළුවන් ප්‍රමාණයම විග්‍රහ කරන්න. එතකොට මේක ගිහින් උඩට යද්දී අර පුළුල් පටන් උරහියෙන් පුළුල්ල පටන් ගත වෙස් වුණු ක්‍රමයෙන් උඩට යද්දී හීන් වෙලා ඔය උඩ තර පොඩි පළිඟුවක් තියලා තියෙනවා. ඒ පළිඟුවෙන් සංකේතවත් කරන්නේ නිර්වාණය. ඔන්න ඔය ආකාරයෙන් සංසාර ගමනම පෙන්වුම් කරන්න මේ වෙස් මුහුණ ඕන් යොදාගෙන තියෙනවා. එතකොට පැහැදිලි නේද වෙස් මුහුණක් අපැත්තෙන් මේ ශිල්පියා කොයිතරම් දුරදිග හිතලාද කියලා. ඒ වගේම මම කියන්න කැමති ඔයගොල්ලෝ අර මුලදී නරඹපු වීඩියෝ පටේ තිබුණා ගන්ටාර කුළු. ගන්ටාර කුළුනේ තිබිච්ච මිමි ක්‍රම සහ මේ වෙස් මුහුණේ තිබිච්ච මිමි ක්‍රම වල සාම්‍යයක් තියෙනවා. අභිමාණයෙන් කියන්නේ ඒ ගන්ටාර කුළුණත් දකුණු ආසියාවේ මෙතෙක් තියෙන විශාලතම ගන්ටාර කුළුණ. ඒ වගේම මේ වෙස් මුහුණත් දකුණු ආසියාවේ පළඳින විශාලතම වෙස් මුහුණ. මේ වෙස් මුහුණ ටිකක් බරයි. මේකේ බර එන්නේ ඔය උරහියට උරට තමයි වෙස් මුහුණේ බර එන්නේ. වෙස් මුහුණ පළඳිද්දිනොත් ඇත්තටම උඩට ලොකු කඩුවක් ආධාරකයක් විදිහට තියාගෙන තමයි සභාගමට මේ රජුරෝ ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ මුණ කිලෝ 10ක් විතර බරයි. ඊට පස්සේ බලමු මහා සම්මත රජුරෝගේ කියන්නේ මණික් පාල බිසවගේ වෙස් මුණ කොහොමද කියලා. ඔව් මේකෙත් මැද තියෙන්නේ මලක්. මේ මලෙත් අර සංසාර ගමන තනිටුහන් කරනවා. ඒ වගේම රජුරුවන්ගේ මූණේ තිබිච්ච ස්වභාවයට වැඩිය මේ මූණේ තියෙන ස්වභාවය ගොඩක් වෙනස්. ඒ වගේම කාන්තා චරිතයක්. ඒකේ හරට මල් යොදලා තියෙන මාලික ස්වරූපයෙන්. එතකොට ඇත්තටම මේ චරිත දෙක රජුරුව කියන දේ එළියට හොඳට දෙන්න සහ මේක පැලඳගෙන සභාගත වෙද්දී ඒ රාජ ලීලාව පෙන්වන්න කෙරෙන්න මේ වෙස් මුහුණු දෙක නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ මූණු දෙකටම ගත්ත මල් වල ස්වරූපය ඔබ හොඳට බලන්න. ඒ ස්වරූපයයි ඊට පස්සේ අපි ආපහු බලමු මනමේ කුමාරයාගේ වෙස් මුහුණ මොන විදියද කියලා. මනමේ කුමාරයාගේ වෙස් මුහුණේ ඇත්තටම ඔය මැදින් තියෙන්නේ ඒකේ නෙළුම් මල්. එතකොට ඒකත් බෝසත් ආත්මයක්. එතනදිත් යොදාගෙන තියෙන මල් ඇත්තටම අලංකාර නෙළුම් මල්. ඒ වගේම පෙන්වෙන ස්වරූපයෙන් ඉතාමත්ම අලංකාර මල් යොදාගෙන තියෙනවා. ඒ වගේම මුග වෙලාවට මේ වෙස් මුහුණේ මැද කොටසට මේක යොදාගෙන තියෙන්නේ මල්. ඊපස්සේ මේ තියෙන්නේ ලියවැල් ඒ සංසාරය. මේකෙත් මේම ක්‍රමයෙන් ගිහිල්ලා උඩට එනවා ඔටුනු කොටස වෙන පිට. ඒ කොටස ඒකත් මේ ආකාරයෙන් තියෙන මේවා වෙන් කරලා ගන්න පුළුවන් විදිහට හදලා තියෙන ඇත්තටම. එතනත් මේ කෙලවර කිහිල්ව ඉවර වෙන්නේ. ඒ කියන්නේ ඒකෙදි සංකේතයක් වෙන සංසාර ගමන කෙලවර කරන්න කියන දේ පාදක කොටගෙන වෙස් මුහුණ නිර්මාණය කරා කියලා. ඉතින් ඇත්තටම පැහැදිලි ඇති වෙස් මුහුණක් නිර්මාණය කරද්දී මේ ශිල්පීන් කොතෙක් දුරට හිතලා බලලා දේ කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි.
මේ වෙස් මුහුණු වල යොදාගත්ත කැටයම් තෙල්වත්ත විහාරයේ තියෙන කැටයම් එක්ක සාම්‍යයක් අරකට මේ ප්‍රදේශයේ තිබිච්ච කලාවන් පරිශීලනය කරලා ඒ වගේම ඒ වගේ තියෙන සාරය උකහාගෙන මේ වෙස් මුහුණු නිර්මාණයක් කරා කියලා අපිට මේව දිහා බලද්දී පැහැදිලි වෙනවා. ඊට පස්සේ අපි බලමු වැදි රජුරෝගේ වෙස් මුහුණ අරගෙන. වැදි රජුරෝ කියන්නේ පුණ්‍යකාරී චරිතයක් නෙවෙයි. වැදි රජුරෝ දැන් මේ වෙස් මුහුණේ අපි යොදාගෙන තියෙන වර්ණය තද වර්ණයක්. බැලු බැල්මට එකපාරට අර ඒ චරිතයේ තියෙන නපුරු ස්වභාවයක් පෙන්වුම් කරන ආකාරයෙන් වෙස් මුහුණේ ස්වභාවය පෙන්වලා තියෙනවා. මල මම හොඳට හරවල පෙන්වන්නම්. ඒ මල් හිඩෑරම් මල් වල ස්වරූපයක් ගන්න. ඒ මල් වටේටම ওই විදියට දාලා තියෙනවා. නමුත් ඒ මලයි අපි කලින් ඔය පිටිපස්සේ තියෙන මහා සම්මුත රජුරුවන්ගේ වෙස් මුහුණේ තියෙන මලයි අතර වෙනසක් තියෙනවා. එතකොට මේකේ මේ යොදාගෙන තියෙන අර ගස්වල තිබිච්ච පොළ වල ස්වරූපයක්. එතකොට මේ වෙස් මුහුණ වල ඊට පස්සේ අනිත් එක තමයි මේ වෙස් මුහුණේ මෙතනට මේ යොදාගෙන තියෙන පින්තාරු කරනකොට ගත්ත මේ චිත්‍රවල ස්වභාවයන් ඒවයි පොහොර තෙල්වත්ත විහාරයේ චිත්‍රය අතර සාම්‍යයක් තියෙනවා. ඊළඟට මීට අමතරව ජසයා සහ ලෙන්ජිනා අපි බලමු මේ වෙස් මුහුණුත් කොහොමද කියලා. ඔය ජසයාගේ වෙස් මුහුණ ගත්තාම ඒකේ කට ඇරිලා රැවුලක් තියෙනවා. ඊට පස්සේ මේ රැවුල වලට යොදාගෙන තියෙන්නේ හනකින්දි ඊළඟට මේ කට හෙලවෙන්න පුළුවන් ආකාරයෙන් තමයි කියන්නේ. එතනදී ජසයාගේ ස්වභාවය, වයසක බව, ඒ සියල්ලක්ම මේ වෙස් මුහුණෙන් දෙන්නත්. දැන් මේ වෙස් මුහුණ පැලඳගෙන ගොඩ වෙලාවට නිකට උස්සගෙන නෙමෙයි ඉන්නේ. ඔළුව පොඩ්ඩක් පහත් කරලා ඒ වගේ මේ සමාජයේ ජසයා කියන චරිතය පෙරේ රජුරුවන්ගේ රජවාසරේ රෙදිපිලි අපොල්ලපු එක. එතකොට එවැනි කෙනෙක් පොඩ්ඩක් සමාජයේදී හැසිරෙන්නේ බය අඩු ගතියක්. එතකොට ඒ සමස්තය පෙන්වුම් කරන්න මේ මුහුණ මේගොල්ලෝ හරිගස්සගෙන තියෙනවා. ඉතින් ලෙන්චිනා ගත්තාම ලෙන්චිනාගේ මුහුණට යොදාගෙන තියෙන වර්ණය අරට වැඩිය වෙනස්. ලෙන්චිනා කියන්නේ සල්ලාල චරිතයක්. එතකොට ඒ සල්ලාලකම පෙන්වුම් කරන්න මෙවැනි වර්ණයක් යොදාගත්තාම ඒක පහසු නිසා ඒගොල්ලෝ එහෙම වර්ණයක් යොදාගෙන තියෙනවා. ඊළඟට තව වෙස් මුහුණක් තියෙනවා අපේ පරම්පරාවටම ආවේනික වෙච්ච වෙස් මුහුණක්. ඒ සුරඹාවල්ලිය. සුරඹාවල්ලියේ පසු කාලීනව නිර්මාණය වෙච්ච ගීතක් තිබුණා. එහෙනම් බලමු ඒ සුරඹාවල්ලිය මොන ආකාරයෙන්ද කියලා තියෙන්නේ. මේ සුරඹාවල්ලිය ඇත්තටම කෝලං කලාවේ නියැලිලා තියෙන්නේ කෞරව වංශයේ මිනිස්සු. එතකොට ඒ කාලෙදී කුල ભેදය යම් තාක් දුරට සමාජය තුළ තිබිලා තියෙනවා. නමුත් මේ කුල ભેදය හරි ලස්සනට කෝලම් කරුවා මේ කෝලම් මඩුව තුලට අරගෙන තියෙන අපි ඒක පස්සේ කතා කරමු. කුලය කියන්නේ කුදෙක් අපි කරපු රැකියාව මිසක් මිනිස්සුන්ව උත්පහත් කරන දෙයක් නෙබී. බලමු මේකේ මේ මකර යොදාගෙන තියෙනවා දෙපැත්තට. ඊපස් මෙතනක් තියෙන්නේ මකර කටක්. මේ මකර ඉතියෙන්නේ මාළුවගේ ඇඟක්, අලියගේ ඔළුව, සිංහ පාද, ඊට පස්සේ ඇස් වලට යොදාගෙන වඳුරගේ ඇස්, දත්, කිඹුලගේ. මේකම තමයි අම්බලන්ගොඩ නගර ලාංඡනයත් ඒකත් ඉතලා තියෙන්නේ මගේ සීයා හරිපාලකරුණාන්සේ. ඉතින් මේ වෙස් මුහුණ කපද්දී අපේ පරම්පරාවේ විවිධ මුතුන් මිත්තන් මේ ආකාරයෙන්ම මේ සුරඹාවල්ලිය නිර්මාණය කරලා තියෙනවා. වෙස් මුහුණු නිර්මාණය කිරීමේදී බොහෝ වෙලාවට ඇඹුම් කවිය වෙලා තියෙන්නේ මේ චරිතය සභාවට එද්දී එන කවි කියලා චරිතයේ ස්වභාවයත් එක්ක පොතේ ගුරා විසින් කවි ගායනා කරනවා. අන්නේ කවියේ තියෙනවා මේ චරිතයේ ලක්ෂණ කොහොමද කියලා. එතකොට සුරඹාවල්ලියේ කියවෙනවා දෑලේ මකරු දෙදෙන එමෙද නාරිවරු. එතකොට දෙපැත්තේ ඉන්නවා මකරු දෙන්නේ, මැද තියෙනවා නාරි රූපය. ඒ වගේම කවිය සඳහන් වෙනවා ඒ චරිතය හරි සෞම්‍යයි කියලා.
දැන් මගේ පිටිපස්සෙන් ඔබට දිස් වෙනවා මැද තියෙනවා මම පෙන්නපු සුරබාවලි මූණ ඒක කැපුවේ මගේ සීයා ආරේපාල. ඊසේ දෙපැත්තේ තියෙන වෙස් මූණු දෙක සීයාගේ සීයා සහ ඊටත් කලින් සීයා කෙනෙක් අපු වෙස් මූණු ඇත්තටම මේවා ලංකාවේ තිබුණේ නැහැ. තාත්තා ඉන්න කාලේ ජර්මනියේ කෞතුකාගාරයකින් මේ වෙස් මූණු වල ෆොටෝස් ගෙනල්ලා තමයි ඒ වෙස් මූණු දෙක ආපහු අපි කැපුවේ. ලංකාවට අහිමි වුණ නැතිනම් කැපිච්ච ඒ වෙස් මූණු අදටත් ජර්මනියේ කෞතුකාගාරවල තියෙනවා. ඉතින් මේ 103 කැපුව වෙස් මූණු තුන් විදියකින් පෙන්වන්න කෙරේ. නමුත් අර ඇඹුම් කාව්‍යයේ තිබිච්ච දේ සඳහන් කරගෙන හරි නිදහස්. ඒගොල්ලෝ වෙස් මූණ නිර්මාණය කරලා තියෙනවා. එතනදී ඒගොල්ලෝ කිසිසේත් කලින් කපපු වෙස් මූණ මේ විදියයි කියලා ඒක බලන් වෙස් මූණ කපලා නැහැ. නිදහස් කලාකරුවන් ලෙස ඒ අන්තර්ගතය සනිටුහන් කරමින් මේ වෙස් මූණ තුන නිර්මාණය කරලා තියෙනවා. කොයිම වෙලාවකවත් අනිකාගේ කලාව මම ගන්නෙ නෑ. මමත් දෙවෙනි වෙන්නේ නෑ. මගේ කලාව මම එළියට දානවා කියලා හිතාගෙන ඒ වෙස් මූණ කැපුවයි කියලා අපිට පැහැදිලි වෙනවා. එතකොට ඇත්තටම මේ සීයලාගේ තිබිච්ච කලාව කොයි තැනකද කියලා මට හිතුණා. මොකද දැන් මෙතන පැහැදිලිව පේනවා ඇති මේ මූණු තුනේ මකරු ඉන්නේ තුන් ආකාරයකට. ඒකට මේ මකරු අපි පන්සල් චිත්‍රවලදී සහ කැටයම් වලදී දකිනවා මේ විදියෙන් මකරු සනිටුහන් කරපුවා. විශේෂයෙන් සෙල්ලත් විහාරයේ මම දැකලා තියෙනවා. ඊළඟට දැන් මෙතන 100 නගර ලාංඡනයේ විදියට යොදාගත්ත මකර තමයි මේ 100 කපපු සොරබවල්ලියේ තියෙන්නේ. නිදහස් කලාකරුවන්ගේ නිදහස් කලාව එළියට දාපු වකවානුවක් ඒක. ඒක නිසා තමයි මේ හත්මුතු පරපුරක් මෙසේ ගලාගෙන යන්නේ. ඒතර මේ මොහොතේ අපි කාන්තාවන් ලෙස මේ කාර්යයේ යෙදෙන්නේ අභිමාණයෙන් උනත් වෙස් මූණ කපන්න බැරි වෙච්ච කියන පොඩි දුකක් තියෙනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි වෙස් මූණු මොම නිර්මාණය වෙලා තියෙන්නේ. අපි එහෙමනම් බලමු දැන් අර තරංග කිව්වා වගේම කොහොමද කියලා කොලම් මඩුවා. එතනදී කොලම් මඩුවක මුලින්ම ඔයගොල්ලෝ මුලින්ම දැකපු වීඩියෝ ක්ලිප් එකේ තිබුණා සබ්බේ විදානේ. එහෙම නැත්නම් පොතේ ගුරා කොහොමද කියලා කොලම් මඩුවේ පටන් ගනිද්දි කවි ගායනා. එතනදී ඉස්සෙල්ලම කොලම් මඩුවේ පුරාවෘත්තය ගැන කොහොමද ඇයිද මේක නැටුවේ කියන සියල්ලේ කවිවල අන්තර්ගතයි. කවියෙන් තමයි ඒ ටික මේ සභාවට ඉදිරිපත් කරන්නේ. මේක ඉදිරිපත් කරාට පස්සේ මුලින්ම සභාවට අවතීර්ණය වෙන්නේ අඬබෙර කෝලම. අපි එහෙමනම් අඬබෙර කෝලමේ කොටසක් නරඹමු. අයිබෝන්ද මේ හොඳ කරවල තියෙද්දි කුණු කරවල ගෙනත් දීපු මගේ මිනිහෝ යකේ මොකද්ද ඔය කියන්නේ? හොඳ කරවල තියෙද්දි කුණු කරවල ගෙනත් දුන්නා. එහෙම නෙමෙයි. කුණු කරවල තියෙද්දි හොඳ කරවල ගෙනත් දෙන්නේ නැති. අනේ එම තමයි අයිබෝන්ද. කියන්න ඉතින් බලන්න. මේ කුණු මුල්ලේ බඩින් ඉඳෙද්දි තුන් මුල්ලේ හොඳ කම්බ ගෙනත් දීපු මගේ මිනිහෝ යකේ එහෙම නෙමෙයි. කුණු මුල්ලේ බඩින් ඔව්. දැන් දකින්න ඇති ඒ කොටස ඒ අඬබෙර කොළමේ කොටස. එතකොට මේ අඬබෙර කොළම සභාවකට ඉන්නේ මහා සම්බුදු රජුරුවත් විසවත් සභාවට අවතීර්ණ වෙනවා කියන අනිවිදේ සභාවට දෙන්නේ. ඉතින් මේක හරිය රසවත් කතාන්දර තියෙන්නේ. එතනදී සමාජයේ තියෙන සියලු සෑම චරිතයක්ම කොළම මඩුව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ හොඳ සහ නරක දෙකම මේක තුළ තියෙනවා. හැම මිනිස්සෙකුගේම හොඳත් නරකත් දෙකම තියෙන. නරක විතරක් නෙවෙයි. හොඳ විතරක් නෙවෙයි. ඉතින් මේ කතාවල් තුළ කතාවේ සන්දර්භය තුළ ඒක සනිටුහන් කරමින් එතනට කණික්කල එන්නේ අඬබෙරේ ගහන්න. එතකොට ඒ චරිතය විතරක් නෙමෙයි වෙන්නේ. ඒ චරිතයේ පෞල් පසුබිම කොහොමද කියලා සනිටුහන් කරමින් ඔහුගේ බිරිඳ සහ දරුවන් සභාවකට එනවා. එහෙමනම් ඊළඟට එන්නේ අඬබෙර කොළමෙන් පස්සේ ලියනාරච්චි කොළම.
ලියනාරච්චි පොළමේ ඇවිත් කරන්නේ සභාවට පැමිණි පිරිස කොතෙක්ද කියලා ගණන් ගන්න. ඇත්තටම ඒ වෙලාවේ සභාවේ ප්‍රභූ පිරිස කොච්චරක්ද එතන ඇත්තටම පන්ති ભેදය සනිටුහන් කරනවා ඒකේ තියෙන ඩයලොග් වලින්. එතනදී එක් තැනක සඳහන් කරනවා එකහමාරේව මෙච්චරයි කියලා. එතකොට එකහමාරයි කියන්නේ කවුද කියලා අහුවාම කියනවා ඒ මුදලිතුමාලා හොඳට කාලා ඇඳලා ඉන්න පිරිස අන්න ඒගොල්ලෝ තමයි මම එකහමාරයි කියලා ගණන් ගත්තේ. ඊපස් කියන එකේව මෙච්චරයි භාගයේව මෙච්චරයි කාලයේව මෙච්චරයි කියලා ඔකේ ඩයලොග් වල අන්තර්ගත වෙනවා. එතකොට සමාජයේ තිබිච්ච පන්ති ભેදය ගැන සනිටුහන් කරමින් ලස්සන පුංචි කතා ප්‍රවෘත්තියක් එතනින් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ සභාවට එන්නේ හේවා පොළම. හේවා පොළම සභාවට එද්දී ඒගොල්ලෝ රජුරු එද්දී කොහොමද මෙතන ආරක්ෂාව සැපෙන්නේ කියලා ඉදිරිපත් කරන ආකාරව පොඩි වීඩියෝ ක්ලිප් එකක් අපි බලමු. ඒකේ කාල වේලාවක් නැහැ දැන්. එතකොට යුද්ධ කරනකොට කඩු පාරවල් වලට මූණ දැල්ලුව. ඔව් පුංචි කොටසක් විතරයි මම පෙන්නුවේ. එතකොට කඩු පාරවලට එතන ඩයලොග් එකේ තියෙනවා දැන් මෙතනට ආරක්ෂාව සපයන්න ආවත් එහෙ කඩු පාරක් ආවත් ඉඳා මෙහි කඩු පාරක් ආවත් ඉඳා කියලා මේ අල්ලන්නේ ඒගොල්ලෝ පළිය වෙනුවට මූණ. එතකොට මූණේ තියෙන අර කැපිච්ච පාරවල්. ඒත් එක්කම තියෙන පොඩි කූඩැල්ලෝ එල්ලිලා මූණේ. එතකොට මේ මූණේ කතාන්දරේ තියෙනවා එදා යුද්ධයට යවුව සමහර සෙබළුන්ගේ ස්වභාවයන්. එතකොට පළිය වෙනුවට මූණ අල්ලනවා ඊළඟට මේගොල්ලෝ කියනවා නුවර වැවේ මේක විශ්ේ ඉන්න බැරුව මේ තුවාල නුවර වැවේ මූණ ඔබාගත්ත කියලා ඒකේ හිටිය සනීප කුරුල්ලෝ මූණේ එල්ලුණා. એટલે මේ සනීප කුරුල්ලෝ කියන්නේ කූඩැල්ලන්ට. මොකද එදා වෙදහෙදකම් කරද්දී මේ කූඩැල්ලුව දාලා කුරුලේ උරා බීපු වෙද ක්‍රමයක් තිබිලා තියෙනවා. එතකොට මේ කතාන්දර සියල්ලක්ම මේ වෙස් මූණ තුල මේගොල්ලෝ අන්තර්ගත කරනවා. හේවා කොළමෙන් පස්සේ පොලිස් කොළමක් වෙනවා. එතකොට මේ හේවා කොළමයි පොලිස් කොළමයි කියන්නේ වකවානු දෙකක එකතු වෙච්ච චරිත. එකම වකවානුවේ තිබිච්ච දේවල් නෙමෙයි. එතකොට කොළම් වල විකාශනය කොහොමද කියන එක පේනවා. දැන් මේ පොලිස් වල මූණ ගත්තාම උඩ අංකයක් තියෙනවා. මේ රැවුල පොඩ්ඩක් කරකැවිලා මේ මූණ දැක්ක ගමන්ම අපිට පේනවා මේ ඉන්නේ පොලිසියේ පුද්ගලයෙක් කියන එක. ඉතින් මේගොල්ලෝ කියන්නේ එතනදී මම පැහැදිලි කරනවා කොළම් එක වකවානුවක බිහි වුණත් පසු කාලීනව කොළම් කලා ශිල්පීන් මේකට එක් අංග එකතු කරලා තියෙනවා කියලා. එතන එක් උදාහරණයක් මම පස්සේ කියන්නම්. 100ක් එක් කරපු කොළමක් තියෙනවා. ඊට පස්සේ මෙතන පොලිස් කොළමාවට පස්සේ එනවා පේඩි කොළම. පේඩි කොළම කියන්නේ ඔය ජසලෙන්චිනා කියන්නේ ඒගොල්ලෝ එතනදී පාවාඩ එලලා පිරුවට දාලා උඩුවියන් ඇඳලා ඔන්න දැන් සකස් කරනවා රජ්ජුරුවන්ට වඩින්න. පේඩි කොළම ආවට පස්සේ දැන් අපේ රජ්ජුරුව එන්න පෙර කොළම් හා පසු කොළම් තියෙනවා. පෙර කොළම් වලින් සිද්ධ වෙන්නේ රජ්ජුරුව පැමිණෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන එක. පේඩි කොළම නැටුවට පස්සේ රජ්ජුරුව සභාගමට එනවා. ඒ අවස්ථාව බොහෝ දුරට එළි වෙන කන්නරන කොළමක මධ්‍යහ්නය වෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ මූණේ සභාවට එද්දි තියෙන ගාම්භීර ස්වරූපය කොහොමද කියලා. පුළුවන් නම් මේ වීඩියෝ එකක් ෂෙයා කරන්න උත්සාහ කරනවා. මොකද මේ මූණ පැලඳගෙන සභාවට එද්දි ඒ ශිල්පියා කිලෝ 10ක මූණකුයි පළඳින්නේ. ඊපස්සේ පන්දන් එළිය උඩ සිට දැන් හරි දැන් දකින්න ඇති එතනදී හොරණෑව වාදනය කරනවා. අර සභා කැපට අමුතුම ස්වභාවයක් දැනෙන ආකාරයෙන් බෙර ගහනික සහ අපි දැන් ඒ කාලේ නම් කොප්පර එළියෙන් කොළම් අඩුවක් කරලා තිනේ අර සියලුම කොප්පර ටික දැල්වනවා.
දැල්වලා සභා මණ්ඩපයට අමුතුම ස්වරූපයක්, ඒ කියන්නේ ගාම්භීර ස්වරූපයක් එක් කරමින් මේගොල්ලෝ සභාගත වෙනවා. මෙතෙක් පස්සේ එන නර්තනාංග සබ නැටුම් කියලා අපි කියන්නේ. ඊට පස්සේ ඇත්තටම රාක්ෂ නැටුම් රාක්ෂ 24ක් තියෙනවා කෝලම් අඩුව තුල. මේකෙන් රාක්ෂ කීපයක් නටනවා, සිංහ කෝලම නටනවා. ඊට පස්සේ සුරබාවල්ලිය පංචනාරිකට දැප්පෙස්සම් ප්‍රධානම් පංචනාරිකට නෑ මිරිස්සේ තියෙන්නේ ඔය කියන කෝලම් ටික සබ නැටුම් ටික රජුරු ආවට පස්සේ නටන්නේ. ඇත්තටම රජුරු ඇවිල්ලා මේ මුණ පැලඳගෙන ගොඩ වෙලාවක් ඉන්න අමාරු නිසා අර සිංහ කොළම මහා එක් රාශියක් නැරුපුවට පස්සේ ආපහු සභාගතෙන් ඒගොල්ලෝ නිපිලා යනවා. ඉන්න අමාරුයි ඇත්තට මේ වෙස් මුණ පැලඳගෙන ගොඩ වෙලාවක්. ඊට පස්සේ තමයි අනිත් කොළම් ටික කරන්නේ. මේකේ සුවිශේෂී අංගයක් වෙනවා. මේ වගේ පස්සේ නටනවා බඩදරු කොළම. මොකද මේක ගර්භ දොළ දුකක් නිසා කොළම් අඩුව නැටුවා. ඒ වගේම ගර්භ සංරක්ෂණයක් සඳහා කියලා පසු කාලීනව සඳහන් කරලා තියෙනවා විද්වතුන්ගේ විග්‍රහයන් වල. ඒ නිසා මේකේ අන්තර්ගත වෙනවා බඩදරු කොළම. ඊළඟට බඩදරු කෝලමෙන් පස්සේ බඩදරු කෝලම හුඟක් වෙලාට ශූන්‍ය ශාන්ති කර්මයේ තියෙන ශූන්‍යම් යක්ෂණීගේ ආත්මවලදී තනිටුහන් කරන ඩයලොග්ස් මේ තුල තියෙන එකයි මම කිව්වේ ශාන්ති කරා මේක අතර යම් බැඳියාවක් තියෙනවා කියලා. බඩදරු කෝලමෙන් පස්සේ ඔන්න අර අපේ ගොංගොටි කෝලම ඊට පස්සේ කාබේරි කෝලම කරපිට කෝලම ওই විදිය කෝලම් කීපයක් තියෙනවා. මේවෙන් තෝරාගත් එක් දිනකට තෝරාගත් ප්‍රමාණයක් විතරයි අපි නටන්නේ. ඇත්තටම කෝලම් ගොඩාක් කෝලම් කතන්දර තිබිලා තියෙනවා. සාත්‍රි කීපයක් ඒ කාලේ කෝලම් නටලා තියෙනවා. ඇත්තටම දැන් ජාතක කතා ගත්තාම මනමේ දවස් නටනවා, ඊළඟ දවසේ සඳකිඳුරු නටනවා. එහෙම කෝලම් කතා හුඟක් එක්ක සමාජයට කෝලම් කලාකරුවා මුහ වෙලා තියෙනවා. ඊට පස්සේ ඔහොම ගිහලා අවසන් වශයෙන් ජාතක කතාවක් නටලා ඊට පස්සේ ගරා විස්පාලා කෝලම් අඩුව නිමා වෙනවා. අපේ කාලේ වෙලාවත් ගත වෙනවා. ඊට පස්සේ අපි බලමු නූතන වේදිකාවේ කොහොමද කියලා මේ කෝලම් රංග දැක්වෙන්නේ සහ අපේ නාට්‍ය කලාවේ අතිවාරම ලෙස තිබිච්ච කෝලම් නාට්‍ය කලාව කොතෙක් දුරට අපි අතිවාරම ලෙස තියාගෙන අපේ නිර්මාණයන් කරාද කියලා. ඇත්තටම ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ ඒ තුලදී කෝලම් වල තිබිච්ච සමහර දේවලුත් උත්හාගෙන තියෙනවා. තුමා අම්බලන්ගොඩට ඇවිල්ලා කෝලම් නරඹලා තියෙනවා. ඒ වගේ කවි අහලා තියෙනවා. ඒවත් අරගෙන තමයි ඒ මනමේ නාට්‍ය වේදිකා. ඉතින් අපිට තිබිච්ච මේ වෙස්නහල විවිධ ආකාරයෙන් ඒ කාල ශිල්පීන් යොදාගත්තත් යග කාලෙත් එකතු වෙලා තියෙනවා ගම කතාව කියලා කතාවක්. ඒකට සියලුතෙන් වෙස්මුණු කපලා තියෙනවා. ඒ වගේම තාත්තගේ කාලේ මන්ත්‍රී කෝලම කියලා කෝලමක් කරන්න උත්සාහ දරුවා. ඒ වගේම මගේ නංගි කාංචනා විජේසූරිය එයා ශිල්ප කෝලම කියලා කෝලමක් කරා. වත්මනේ ඇත්තටම අධ්‍යාපනයේ තියෙන වෙහෙසකර ස්වභාවය ළමයින්ට ඒක අන්තර්ගත කරගෙන ඉතින් ඔය ආකාරයෙන් හිම විකාශනයක් සිද්ධ වුණා. මෙතනදී තියෙන ලොකුම අපහසුතාවය තමයි මෙතෙක් මේ වෙස් මුණ කපන ශිල්පීන් බිහි කරන්න ආයතන කොහොම අඩේ. ඒ කාලේදී අර මම මතක් කරා 103 දෙනා වෙනස් වූ වෙස් මුණ කපුව වගේම අද සමාජයේ පළඳින්න වෙස් මුණ කපන්න ඉන්න ශිල්පීන් බොහොම අතලොස්සක්. වෙළඳ පොළට වෙස් මුණ නිර්මාණය කරන ශිල්පීන් බහුතරයක් ඉන්නවා. ඒ වණන් තරංගා තවත් අලුතෙන් දේවල් මෙතනට එකතු වෙන්න ඕනද මගෙන්? දැන් වෙලාව 2:21යි අපේ වෙලාවේ. ඔව් මහේෂිකා බොහොම ස්තුතියි. තාමත් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අපිට ලබා දුන්නට වෙස් මුහුණු ගැන, එතකොට කෝලම් කලාව ගැන, ඒ පාරම්පරික දැනුම ගැන ඉතාමත් රසවත් ඉදිරිපත් කිරීමක්. මම මේ වෙලාවේ අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරනවා මේ ප්‍රශ්න තියෙනවා නම් මනෝෂිකාට ඉදිරිපත් කරන්න. දැනට අපේ ප්‍රධාන වැඩසටහන මනෝෂිකා විස්තර කරා. ඉන් අමතරව මනෝෂිකා ලෑස්ති වෙලා ඉන්නවා. අපිට මොනවා හරි ප්‍රශ්න, ගැටලු, අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නම් දැන් මේක අපිට අවස්ථාවක් කරගන්න පුළුවන්. තරංග මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. මෙම මේ කෝලම් කලාව සාමාන්‍යයෙන් 15 වෙනි සතවර්ෂයට විතර වගේ මේක නිකන් 15-18 වෙනි සතවර්ෂයට විතර වගේ මම අහලා තියෙන විදිහට යනවා. මේක ඇත්තටම මේ මට මේක මිනිස්සු මේ විජේසූරි මහත්මියකින් අහන්න ඕනේ. දැන් මේක
ඇත්තටම ආවේ අර යකා එලවන්න එන ශාන්ති කර්මයක් හැටියට වගේ කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒකට මේ මොනහරි මේ මනුෂික මහත්මියට මොනහරි කියන්න පුළුවන්ද ඒ පිළිබඳව? ඔව්. හොඳ ප්‍රශ්නයක්. මම කිව්වා දැන් වෙස්මුණු පෝලං කලාව ආරම්භ වෙච්ච නිශ්චිත වකවානුවක් කියන්න අපිට නිශ්චිත ඒ කියන්නේ එහෙම සාධක හම්බ වෙන්නේ නැහැ. අපි අනුමාන සාධකත් එක්ක තමයි ඔය වකවානුවේ පෝලං කලාව ඇති වුණා කියන එක කියන්නේ. මොකද අපිට මේ සංදේශ කාව්‍ය වල සමහර තැන්වල බහුරූප පෝලං කියලා සඳහන් වෙලා තියෙනවා. එහෙමම හොයාගත්තා වූ දෙයකින් තමයි පෝලම් මේ කාලේ බිහි වෙන්න ඇතයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ වගේම මම කිව්වා ඊට කලින් මේ ශිල්පීන් යාතු කර්ම නරබලා තියෙනවා. එතකොට නරබල ඉවර වෙලා මේගොල්ලෝ ඇත්තටම මේකේ සන්දර්භය බැලුවහම සන්දර්භයේ අන්තර්ගත වෙන්නේ නාට්‍ය කොටස්. එතකොට මේ නාට්‍ය කොටස් වල කොතැනකවත් කියන්නේ යක්කු පළවා හැරීම කියන එක නැහැ. හැබැයි අර මම කිව්වා 100 දැම්මා කියලා ගම කතාවක්. එතකොට 100 දාපු ගම කතාවේ ඇතුලේ තොවිලයක් තියෙනවා. එතකොට ඒ තොවිලය කරන්නේ අර සමාජයේ හිටිය මිනිස්සුන්ට ඇතිවෙච්ච යම් යම් කාරණාවක්. එතන උදාහරණයක් දෙන්න කතාව තියෙන්නේ ගමේ මේ ගමරාලලා දෙන්නේ පාළු පැල් රකින්න යනවා. මේගොල්ලෝ රකින්න ගියාට පස්සේ බිරිඳ ගෙදර ඉන්නේ. පස්සේ ඒ ඇතුළට රිංගනවා ගමේ ආරච්චි. ඒකට එතනදී ඇති වෙන ප්‍රශ්නයක් නිසා මේගොල්ලෝ පැලේ ඉඳලා ඒ මාමයි බෑනයි දෙන්න තමයි පැලට යන්නේ. බෑන මේ මහරෑ කුකුලෙක් වගේ හඬනවා එලි වෙලා කියලා. දැන් මෙයත් හරි කැමති අර මාමගේ බිරිඳට. මේ දෙන්නත් එක ගෙදර යනකොට අර මිනිහා ගෙදර ඉන්නවා. එතකොට ඔන්න ඔතනදී ඊට පස්සේ ඒගොල්ලෝ උත්තර වැටියක් යොදලා මේ යකෙක් වැහිලයි කියලා එහෙම එතන කතාන්දරයක් තියෙනවා. අන්න එතනදී යකා පැල ඉරවක නැතු මේ කතාන්දර එකින් එක අරගෙන බැලුවාම කොතනද තියෙන්නේ යක්කු පළවා හරින්න මේක කරන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා දැන් මේක දොළදුක්නේ. අපේ බහුතරයක් ශාන්ති කර්ම දොළදුක් එක්ක ඒ පුරාවෘත කතාවල සඳහන්. මගේ අදහස වෙන්නේ ඇත්තටම ලංකාවේ නාට්‍ය කලාවක් බිහි වෙන්න අතිවාරමක් වටිච්ච එක් දෙයක් තමයි පෝලම් නාට්‍ය කලාව කියන්නේ. මම එතනදී යක්කුන් පළවා හැරීම දෙසා එක කරා කියන්නේ මොකද සබනටුම් විදියට අර මගේ මනකල්පිත මුනි යොදාගෙන තියෙනවා රාක්ෂ 24ක්. මේ රාක්ෂ කොහේවත් යාතු කර්මයක් කියලා අන්තයි. හැබැයි යාතු කර්ම තුල තියෙන යක්කුගේ ස්වરૂපයට වැඩිය ඉක්මවා ගිය කියන්නේ කැටයම් කලාවක් මේ රාක්ෂ තුල. එතකොට ඒක ඒ ශිල්පීන් විසින් සකස් කරගත් එකක් මිසක් එතනදී මම දකින්නේ නැහැ ඒකේ යක්කු පළවා හැරීම සඳහා පෝලම් කළා. සමාන මහත්මිය මම ඒක යෝජනා කරේ අර ඒක මේ මොකද මේක ගොඩාක්ම දකුණු පළාතට සම්බන්ධ වෙච්ච කලාවක්. එතකොට දකුණු පළාතේ අපි එදා ඉඳලා අහලා තියෙන ඔය මන්තර ගුරුකම් සහ ඔය මේ ඒවා වලින් ගොඩ කරන්න මේ කලාව ගොඩක් වෙලාවට සම්බන්ධ වුණා කියලා කියනවා. ඉතිහාසයේ ඉඳලම. ඉතින් මම ඒක හේතුපාද කරගෙන මේක ප්‍රශ්නය ඇහුවේ. නෑ. ඔව්. ඒක මම කිව්ව එක හොඳ ප්‍රශ්නයක්. අර සියල්ලත් එක්කම හිටපු මිනිස්සු තමයි මේක නාට්‍ය කලාවක් විදියට එළියට දාන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි මේ දීවරයෝ. දීවරයෝ අර වාරකම් කාලෙට නිකන් ඉන්නකොට දැන් අපේ සීයලා ගෙදරම ඊළඟම් පොලක් තිබ්බා. ඇවිල්ලා මේව නටනවා 335 මේ කෑම මේස ඇරිලා තිබුණා. ඒගොල්ලන්ගේ විනෝදය සඳහා මේක වුණා මිසක් කෝලම කියන්නේ. නැතුව අර දෙයක් තමයි. සීය ඇත්තටම මේ කෝලම් විතරක් නෙවෙයි. සීයට කැටයම් කලාව පුළුවන්. ඊපස්සේ නක්ෂත්‍රය ඊළඟට ඔය කියන වගේ තොවිල් පවිල් කරලා තියෙනවා. ඒක වෙනම දේ. කොළම වෙන. මේ කොළම ඇතර මිනිස්සු විනෝද වෙන්න එහෙම කරපු දෙයක් මිසක් මම දකින්නේ නැහැ එතන. මේ මිනිස්සු ඇතර විනෝදී උදෙසා මේක හදාගෙන තියෙනවා. හැබැයි අර කිව්වා වගේ ඒගොල්ලෝ අර තොවිල් පවිල් වල තිබිච්ච සමහර දේවල් දැන් මේ වෙස්මුණු වල තියෙන වර්ණ ඒ විතරකුත් නෙවෙයි තව කතාවක් වෙන තාත්තා මේගොල්ලෝ දකුණු ඉන්දියාවට යනවා වෙළඳටම. දකුණු ඉන්දියාවට ගියාම ඇත්තටම එහෙ තියෙන ඔය තෙයියම් වල තියෙනවා. ඊපස්සේ එහෙත් පොඩි පොඩි වෙස්මුණු භාවිතා කරගෙන ක්‍රිෂ්ණාට්ටම් ප්‍රාමාට්ටම් ඕවල තියෙන වර්ණ භාවිතය ඊට පස්සේ තෙයියම් වල තියෙන ගුරුලා වගේ ඇඳගෙන කරන එක් චරිතයක් ඒක දැක්ක ගමන් මට හිතුනේ ඒක මත් කියලා ඉගෙන ගත්තා. ඒ කාලෙදි මට දැනුනේ අනේ මේ ගුරුලා
මේකයි අතර සමානකම් තියෙනවා. මොකද ලංකාවේ ශ්‍රාවනාගාව හොඳ කලාවක් තිබුණා නම් මේවා අතර මොනවා හරි හුවමාරු වීම සිද්ධ වෙන්නේ නැති. ලංකාව සතුව හොඳ කලාවක් තිබිලා තියෙනවා. මේ විදිහේ රාක්ෂ 24ක් අපි එකතු කරලා බැලුවාම හිතා ගන්න බෑ කොහොම කරාද කොහොම වුණාද කියලා. ඒක කිසි දෙයක් තොවිල් වල අන්තර්ගත නෑ. පෝලන්නට විතරයි තියෙන්නේ. මම ප්‍රශ්නයක් අහන්න කැමතියි මහේෂිකා මනෝෂිකා. දැන් ඔබගේ සීයලාගෙත් සීයලා ඒ පරම්පරාවේ දැන් ඔබ නියෝජනය කරන්නේ 7 වෙනි පරම්පරාව කිව්වනේ. එතකොට ඔබගෙන් ඉදිරියට ওই පරම්පරාවේ පැවැත්ම තහවුරු කරන්න මොනවද තියෙන ක්‍රියාපටිපාටි? මොනවා හරි දේවල් දැනට තියෙනවද? ඊළඟ පරම්පරාව මේකට සැකසීමක් කරනවද? ඒ වගේ දේවල් දැනගන්න පුළුවන්ද? ඔව් තරංග. ඇත්තටම තාත්තගේ ආයුෂ අවුරුදු 63ක් විතරයි. තාත්තා නැති වෙද්දී අපි තාත්තගෙන් ගත්ත කලාව දැන් තව ගොඩක් අපිට ගොඩ ගහ ගන්න තිබුණ තාත්තාව ටික කාලයක් ජීවත් වුණා. එතකොට තාත්තා බන්දු විජේසූරිය කලායතනයේ පිහිටවලයි ජර්මන් ජනරජයේ අනුග්‍රහයෙන් මේ කලායතනය ලැබුණේ. ඒ කලායතනය තුල පෝලම් කණ්ඩායමකුත් හිටියා. ඒ පෝලම් කණ්ඩායමේ නිරූපණයන් තමයි ඔබ කලින් ආරම්භුවේ. තාත්තා හදපු ගෝලියෝ ටිකේ අපිත් එක්ක වැඩ කරගෙන යනවා තවමත්. ඉතින් මේක තුල තාත්තට ඉන්නේ මමයි නංගි කාංචනා විජේසූරිය. එයත් කේරළේ අධ්‍යාපනය ලැබුවේ හතකලි. ඇයත් මමත් මේ කලායතනය තුල අපට පුළුවන් වීරයෙන් මේ කලාව තවමත් කරගෙන යනවා. මටත් නංගිටත් මේ පෝලම් මඩුව තුල තියෙන ඕනම චරිතයක් මඩුව තුල නටන්නත් පුළුවන්. නංගි නටලත් තියෙනවා, රාක්ෂස නටලා තියෙනවා. ඉතින් මමත් ඔකේ කාන්තා චරිත සඳහා දායකත්වයේ ලැබලා දීලා තියෙනවා. මේ අවස්ථාවල අපි දෙන්නත් එක්ක මේක කරගෙන යනවා කියන එක නෙවෙයි කතා බහට ලක්ුණේ. අබුද්දස්ස කාලේ වැඩක්. මෙන්න මේක ඇස්සේ ගෑනුත් නටනවා කියලා. ඉතින් අපිට පුළුවන් විදියට මේ කලාව අරගෙන යනවා. ඒ වගේම මම මතක් කරන්න ඕන අමල්ක විජේසූරිය මල්ලිත් රුක්මල් විජේසූරිය මල්ලිත් ඒ දෙන්නත් අපිත් එක්ක එකතු වෙලා පෝලම් මඩුව තුල තාමත් වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් මහා වැඩ ගොඩක් මටත් නංගිටත් පවරලා තමයි තාත්තා ගිහින් තින්නේ. අපි දෙන්නට පුළුවන් ආකාරයෙන් ඇත්තටම කලායතනය තුල මේ කටයුතු ටික කරගෙන යනවා. හරි අපහසුයි. මොකද හේතුව මේ වෙනකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පවා වැඩිපුර ඉන්නේ කාන්තා. කියන්නේ ගැහැණු ළමයි. පිරිමි අඩුයි. එතකොට ඒ කාලේදී පුරුෂාධිපත්‍ය පතුරවගෙන හිටිය මේ කලාව අද කාන්තාවන් අතරටපත් වුණත් ඒ පුරුෂාධිපත්‍ය තාමත් මේ සමාජය තුළ තියෙනවා. මේක ගෑනුන්ට කරන්න බෑ. ඒ තහනම කොහොමද වුණත් අපි මේක කරගෙන යන්න එකයි. හැබැයි මේ මෑත වකවානුවෙන් දැන් තියෙන ගැටලුත් එක්ක ලොකු පිරිවැයක් දරන්න වෙනවා. මෑතක නම් පෝලම් මඩුවක් කරේ නැහැ. නමුත් මෙතෙන්ට පැමිණෙන ඕනම විද්‍යාර්ථීන්ට සහ ශිල්ප පිපාසයෙන් පැමිණෙන ඕනම කෙනෙකුට ශිල්පය ලෝභකමක් නැතුව අපි දෙන්න සූදානම්. මොකද මේක අනාගතයට ඉතාමත් වටීවි. හැම කෙනාම ඇවිත් කියන්නේ ශා මේක හොඳයි ඔයගොල්ලෝ කරගෙන යන්න ඉව කියලා. නමුත් කරගෙන යන්නේ කොහොමද? මේ තැන්වලදී අපි උදව් වෙන්නම් මෙන්න මෙහෙම කරන්නම් කියන පිරිස මොකක්. අපිට පුළුවන් ආකාරයෙන් කලාව අනාගතයට දායාද කරන්න. හොඳයි මානෝෂ්. තව ප්‍රශ්න? මටත් පොඩි ප්‍රශ්න දෙකක් ඇත්තටම තියෙනවා. පළවෙනි එක තමයි මේ ඇත්තටම ඔය කෝලම කියන නම හැදුනේ කොහොමද කියලා පොඩ්ඩක් ආයි විග්‍රහ කරොත්. මොකද දැන් කෝලම් කලාවෙන් නාටකම් කලාවට ඇවිල්ලා තියෙන හාස්‍ය විතරයි කියලා මට හිතෙනවා. ඔව්. ඒතරදී මට දැනෙන එක දෙයක් තමයි දැන් ඔය කෝලම කියන එක උපහාසයක් එක්ක එනවනේ. එතකොට මෙතන වෙස්පුහුණ පැලඳගෙන සමාජයේ හිටිය විද්වත් කියන හැම චරිතයක්ම සභාගත වෙන්නේ අර ධනපති පන්තියේ මිනිස්සු නෙමෙයි මේ චරිත බවට පත් වෙන්නේ. මධ්‍යම පන්තිය කියවහම පීඩිත පන්තිය. එතකොට මේ මිනිස්සුන්ට අර චරිතවල තිබිච්ච ස්වභාවය ඇත්තට දැන් අපි කියන මල පෝලමක් මේක විකාරයක් එහෙම කියලා ඒක එකක්. අනිත් එක අර මිනිස්සුන්ට පීඩාවට පත් කර ආකාරය උපහාසාත්මකව හරි ලස්සනට ගෙන හැර දක්වනවා. එතන වේදිකාවේ මුදලි වාඩි වෙලා ඉඳද්දි තමයි මුදලි කෝලම සභාවට එන්නේ.
ඒ ආවම ඒක ඇත්තට මෙතන සමාජ ශෝධනයක් සිද්ධ වෙලා තියෙනවා මේකේ. අර ඒ කාලේ තිබිච්ච සමාජයේ මම කර සියලු සෑම චරිතයක්ම කොලම්මඩුව තුළ අන්තර්ගත වෙනකොට මේකෙදි ඇත්තටම අර දැන් අපි කියන පේඩි කොලඹ කියන්නේ රෙදියක් වලන මිනිස්සු කිව්වට එතන ලෙන්චිනා කියන්නේ සල්ලාල චරිතයක් කියලා කිව්වත් වයසක මිනිස්සෙක් සමග විවාහ වෙච්ච කාන්තාවක් කොහොමද හැංගීම් ඇදබැද තියාගන්නේ? එතකොට මිනිස්සු හැමෝම කතා කරන්නේ දැන් ඔකේ අපේ සම්ප්‍රදායනේ ලෙන්චිනා විතරයි අනිත් සම්ප්‍රදාය ලෙන්චිනා සහ පුරන්සිනා දෙන්නේ. එතකොට මේ ගෑනුන්ගේ තියෙන සිතිවිලි සමාජයේ තියෙනකොට ඒගොල්ලොන් ඒ සල්ලාලයි කියලා කියනවා. නමුත් කවුරුත් කියන්නේ මේ වයසක මිනිස්සයාට බැඳලා දුන්නට පස්සේ මේ ගෑණි මේ හිරිකිත මිනිස්සයත් එක්ක කොහොම වාසය කරන්නේ. ඒ වගේම තමයි මනමේ කුමාරයා යවනවා බිසවව වැඩි රජුරුවන්ගෙන් මස් අරගෙන. එතකොට එතනදී පිරිමි කමේ තියෙන ගැඹීරත්වය මොකද්ද? ඒ වගේම මේ මස් අරගෙන ආවට පස්සේ ආපහු කියනවා ගිහිල්ලා මේක ඔළුවේ ගහලා ඉන්න කියලා. ඔතනින් තමයි ඉදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යයටත් මේක අරගෙන තියෙන්නේ. එතකොට ඇත්තට එතන එහාට හිතලා බැලුවාම පිරිමකම තිබුණේ එතන මනමේ කුමාරයා තුලද වැඩි රජුරෝ ගාව. වැඩි රජුරෝ ගියාට පස්සේ මනමේ කුමාරිය එතනට මස් ඉල්ලුවට පස්සේ ඇත්තට වැඩි රජුරෝ මස් දුන්නා. ඊට පස්සේ මේක ඔළුවේ ගහලා එන්නේ කිව්වට පස්සේ එතනදී වැඩි රජුරන්ට තරහ යනවා. ඊට පස්සේ එතනදී දෙන්නගේ සටනේදී වැඩි රජුරවන්ට උවමනාවෙන්මයි බිසව කඩුවේ දෙන්නේ. එතකොට ඔක්කොම ඔය ටික බලද්දී අපිට මොකද්ද හිතෙන්නේ මේක අර දැන් සමාජයේ තිබුණ වචනාර්ථය මලකෝලමක් මල විකාරයක් එහෙම වෙච්ච චරිත මේක තුල අන්තර්ගත. ඇත්තට මේක සාකච්ඡාවට වාජනය විය යුතු වචනයක්. මම හරි ආසයි ඕක ඔයගොල්ලන්ගේ අදහස් වී මගේ අදහස් වී තව අදහස් වී ඇයි මේකට කොලම කියන නම යොදවි කියලා. එතකොට මට හැංගිච්ච දේ තමයි මම කිව්වේ. තරංගා මහේෂ් ඔබගේ දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවද නැත්නම් මේකට තව අදහසක් ඉදිරිපත් කරනවද? උත්තර ලැබුණාද මගේ? ඔව් ලැබුණා. ඉතින් දැන් මේ දැන් ඔබතුමගේ පිටිපස්සේ ඉන්නේ මහා සම්මත මනු රජුරෝයි බිසවයි. ඔව්. දැන් ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ බැලුවොත් අවුරුදු 75000කට ඉස්සෙල්ලා රජකම් කරපු රජවරු රජපෞලක් ඔය. ඔව්. ඒතකොට එතනින් පටන් ගන්න දැන් මම දන්නේ හේතුව මොකද්ද කියලා ඔය කොලම් වගේ මේකට ඔය මුහුණු දෙක මූලික වෙන්න හේතුව ඔව්. මම හේතුව කියන්නද? ඔව් එතනින් පටන් අරගෙන ඒක මොකද මේ හාස්‍ය පැත්තට හැරුණේ කියන එක දැන් තේරුණා. නමුත් එතනින් පටන් ගත්තේ ඇයි කියලා? ඔව් එතනින් පටන් ගන්න හේතුව අපේ බොහොමයක් යාතු කර්ම මොකද මුලින්ම පහළ වෙච්ච රජුරු මහා සම්මත රජුරු. එතකොට දැන් චූනියම මණික්පාල ශාන්තිය කියලා එකට කියන්නේ. චූනියමෙත් මේ බිසවට මේක කරලා තියෙනවා. මේකෙත් මෙහෙම කරලා තියෙනවා. එතකොට හුඟක් වෙලාවට මේක නිර්මාණය කර කලාකරුවන් මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා කියන්න උතන තමයි ඇදගෙන තියෙන්නේ. නැතුව ඒ කාලේ ඉඳගෙන මේකක් නැතලා නැහැ. ඒවා කතන්දර. ඒකට හැම කෙනාම උත්සාහ කරනවා මං නිර්මාණය කරපු එකට වැඩි ඉතිහාසයක් තියෙන එක. එතකොට අපි අතරමං හරි. තරංග මට තව චූටි ප්‍රශ්නයක් තියෙනවා මේ මනුෂ්‍යිකා මහත්මිය විජේසූරිය මහත්මියගෙන් අහන්න. ඒකට ඉඩක් පොඩ්ඩක් තියෙනවද? ඔව් අහන්න දමිත්. ඔව් මනුෂ්‍යිකා මහත්මිය මේ දැන් අපි දකිනවා මේ කෝලම් කලාවත් එක්ක යන මේ ශාන්ති කර්ම කියන හැම එකම ලෙන්චිනාගේ චරිතය හරි මොන චරිතුණත් බොහොමයක් වෙලාවට රඟපාන්නේ පිරිමි. මේ ඉන්නේ හැම ගෑනු චරිතනම පණ දෙන්නේ මේ මූණවල් දාගෙන ඉන්නේ පිරිමි. ඒතකොට ඔබතුමී කාන්තාවක් හැටියට මේකට සම්බන්ධ වෙලා මේක ගෙනීගෙන ඔබතුමීගේ මොකද්ද දැනෙන අදහස? මේක කොහොමද ඔබතුමීට මේක මේ ෆීල් උනේ මේ හැඟුනේ කියන එක දැනගන්න කැමතියි. ඒකට අර දැයිතරදී කාන්තාවකගේ චරිතයක් පිරිමියෙක් රඟ දක්වද්දී එතනදී දිස්සන ස්වභාවයයි ඊපස්සේ කාන්තාවකගේ චරිතය කරද්දී ඒ චරිතයේ දිස්සන ස්වභාවයක් කියන්නේ දෙකක්. ඒ වගේම ඒ කාලේ ටොයිලයක් නටන්න දුන්නේ මොන ගෑනිද? පුරුෂාධිපත්‍යයේ පතුරගත්ත පිරිමි ගෑනුන්ට නටන්න දුන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවේ මෙහෙට ආවට පස්සේ තමයි මේ ගෑනු පොඩ මේකට රිංග ගන්න. ඉන්දියාව බැලුවාම ඇත්තට මේ වෙද්දිත් එහෙ නර්තන කලාව
කාන්තාවන් ප්‍රවිෂ්ඨ වෙලා යම් දේවල් ටිකක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ කතකලි ගත්තාම කතකලි වලත් ස්ත්‍රී වේශම් කරන්න පිරිමි තමයි. ඒ වුණාට වෙනස් වූ කලාවක් හොඳ සංදර්භයක් එක්ක එළියට අවිලා තියෙනවා. ලංකාව තුල තවමත් අර තොইলේ ඇතුලේ තිබිච්ච නැටුම් ටිකම තමයි වේදිකාගත වෙලා නටන්නේ. ගෑනු නටන්නේ ඒ ටිකම තමයි. එතකොට අපට පැවරිච්ච යම් කාරණාවක් තියෙනවා ඇත්තටම. ඔබතුමා අහන ඔය ගැටලුවට මම විශ්වවිද්‍යාලේ ඉඳද්දී මාත් එක්ක ඔය තර්කයට ආවට පස්සේ මම ඒ මහාචාර්යවරයෙක්ගෙන් ඇහුවා ඔබතුමා මේක ඇතුලේ දැන් උගන්වන්නේ වැඩිපුර පිරිමින්ටද ගැහැණුන්ටද? එතකොට දැන් ගැහැණුන්ට නම් වැඩිපුර උගන්වන්නේ ගෑනු මේ කලාව තුල නොහිටියොත් මේ දේ නොකරොත් මේක නැති වෙලා යනවා. මේකට ඉදිරිපත් වෙන පිරිමි දැන් ඉන්නවද? නැහැ. ඒ නිසා අවස්ථාවේ විදියට ඒක තුල අපිට ඩියලෙන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදියට තාත්තට හිටියේ දූල දෙන්න. බාප්පලාට පුත්තෝ ඉන්නවා. කලායතනය තුළ මේ වැඩ ටික කරගෙන යන්න අපට වැඩිපුර උර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මගේ අම්මා සුජීසුරේ මල්ලි එයා ලෙක්චරර් කෙනෙක් පුරාවිද්‍යා කරන්නේ. ඉතින් අපි අපේ කැමැත්ත අනුව මේවා තුළ ඩියලෙනවා. ඒකට අර කීමට කියන හත්මුතු පරපුරක් කිව්වා. හත්මුතු පරපුරක් කිව්වාම කම්මුතුයි කියලා මම දන්නේ නැහැ කම්මුතු වෙයිද කියලා. අපි ඉතින් අපිට පුළුවන් ප්‍රමාණය කරගෙන යන මම දකින්නේ අර දැන් කාන්තාවක් මේකේ නියලන එක හොඳයිද කියන එක. ඒකට අපිට යම්කිසි කලාකෘතියක් වේදිකාගත වෙද්දී ඒකට විවිධ ආකාරයෙන් අර්ථකථන දෙන්න පුළුවන්. සමහර ප්‍රේක්ෂකයෝ හරි ආසයි ගැහැණු චරිතයක් පිරිමියෙක් කරන බලන්න. ඒ වගේම සමහර ප්‍රේක්ෂකයෙක් කැමති ගැහැණියකගේ තියෙන ඒ සුකුමාල ස්වභාවය ඒ ආකාරයෙන්. ප්‍රේක්ෂකයෝ විවිධයි. ඒක නිසා ප්‍රේක්ෂකාගාරයකට උත්තර සපයාවි අපි ශිල්පී. තරංග මටත් එක ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන් මේ වෙලාවේ? වෙලාව තියෙනවද? ඔව් වෙලාවෙ තියෙනවා. චමත්ද මම දැන් ඔව් චමත් කියන්න. ඔව් මේ මානසික මම අහන්න කැමති මට දැන් මේ කතාව අහගෙන ඉන්නකොට මට තේරුණා එක එක අවස්ථාවලදී ඔබ යම් ඉංගියන් පළ කරා මේ කලාව මේ තරම් වටින කලාවක් යම්කිසි අනතුරක තියනවාද කියන හැඟීමක් මට පෞද්ගලික හැඟුණා. ඒත් මට දැනගන්න ඕනේ ඒක මගට දැනුණ ඒ හැඟීම හරිද? එහෙනම් ඒ වගේ දෙයකට විශේෂයෙන්ම මේ HL සංවිධානය වගේ සංවිධානයකින් පිටරටවල් වල ඉන්න අයගෙන් මොන වගේ දෙයක්ද අපිට මොන වගේ ගැම්මක්ද මොන වගේ හයියක්ද අපිට දෙන්න පුළුවන් ඒක නගා හිටවන්න. ඔව් ශමත් හොඳ ප්‍රශ්නයක්. ඒ කාලේ කලාව කරද්දී දැන් සීජමංකෝ තොইল පවිල් කරා කියලා කවමදාකවත් ඒක වෙනුවෙන් මිනිස්සුන්ගෙන් මෙන්න මේ ආකාරයේ උදව් උඹලා දීපල්ලා කියලා නැහැ. ඒලේ අපේ ඇඟෙත් තියෙනවා. හැබැයි ගමේ මිනිස්සු කියන්නේ දැන් සීජර කිසිම දෙයක් මුදලක් අරගෙන කරලා කියන තැනක් කොහෙත්ම නැහැ. හැබැයි ගමේ මිනිස්සු සියව බලාගෙන තියෙනවා. එතකොට අම්බලන්ගොඩ මෝදර දේවාලේ පෙරහැර පටන් අරන් දෙන්න තින්නේ 100. ආච්චි අම්මා කියනවලු ඒ කාරේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගන්න. එතකොට කොහෙත්ම මගේ කටින් කියවෙන එකක් නෑ චමත් මෙන්න මේ ටික ඔයගොල්ලන්ගෙන් කෙරෙන්න ඕන කියලා. හැබැයි චමත් ඒක දැනිච්ච එක පිළිබඳ මට හරි සතුටුයි. එදා සමාජයේ හිටිය වගේ මිනිස්සු තාමත් ඉන්නව නේද කියලා. මම අහනනේ මගේ මොකද්ද කෙරෙන්න ඕන කියලා. ඔව්. එතකොට අපි කතා කරමු දැන් කොලමඩුවක් කෙරෙනවා නම් මෙන්න මේ ආකාරයෙන් වෙන්න ඕනේ මේ ආකාරයෙන් අපි ශිල්පී විදියට වේදිකාගත වෙන්න අපිට පුළුවන් වේදිකාගත කරන්න අපිට පුළුවන්. නමුත් මේ වකවානුවේ එවැනි දෙයක් සභාගත කරන්න නම් මුගුලෙම වශයෙන් කොයිතරම් වෙහෙතක් අපි දරා ගන්න. තාත්ත නැති වුණාට පස්සෙත් මගේ අම්මා කිව්ව දෙයක් තමයි පුතේ මම සල්ලි දෙන්නම් මේ තාත්තා කරගෙන ආපු කලාව නතර කරන්න එපා ඊළඟ කොළඹඩු නටන්න. මං හරීම ආදරේ අම්මට අම්මා අදටත් කොළඹඩුවක් කරන්න ඒ කියන්නේ ආගේ කන කරහරි උගස් තියලා මේ දේ කරන්න කියන තැනක ඉන්න අම්මා කෙනෙක් මට ඉන්න. අපි එහෙම කරා. හැබැයි අපි කාගෙන්වත්
කල්ලිල්ලන්නේ නැහැ. මොකද මන් දන්නේ ලේවල ඇති වෙන්නේ නැති. හැබැයි එහෙම සමහර තැන්වල එහෙම සංවිධානය වෙච්ච අවස්ථාවල් වල ගිහිල්ලා අපි කොලමඩු කරලා ඇවිත් තියෙන අතර ගෑනු දෙන්නෙක් විදිහට අපිට හරි වෙහෙසයි. දැන් මෑතකල් අමල්ක මල්ලිත් කතා කරක් එකක් කරමු කියලා. අපි බලමු. තව එක ප්‍රශ්නයකට අපිට ඉඩ දෙන්න පුළුවන්. කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් මොනවා හරි දෙයක් අදහසක් ඉදිරිපත් කරන්න ප්‍රශ්නයක් අහන්න. හොඳයි. එහෙමනම් කවුරු හරි මම රසේන්ද්‍ර ඕක්ලන්ඩ් වලින් මේ අපිට පුළුවන්ද මේ Zoom තාක්ෂණයෙන් ඕගොල්ලන්ගේ පෝලම් අඩුවක් නරඹන්න? මොකද මේ ඒව අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒකට පහසුකම් තියනවද? දෙසැම්බර් වල තාක්ෂණයෙන් අමල්ක ඔව් අර අපි දැන් ගිය සැරේත් අන්තිමටම කරපු එකත් පුළුවන් තරම් සාම්ප්‍රදායිකව කරන්න උත්සාහ කරා. ඒ කියන්නේ කොප්පරා එලිපත්තු කරලා ලයිටිං නැතුව. නමුත් දැන් ඇත්තටම එහෙම කරලා තේරුමකුත් නැහැ. දැන් මේ වෙනකොට දැන් මේ ඉල්ලීමම එක උදාහරණයක්. එතකොට අපිට පුළුවන් බැරි කමක් නැහැ. එතකොට අපිට ඒ කැමරා ඒ කෝණ වලින් විවිධ කෝණ වලින් කැමරා ස්ථානගත කරලා Zoom තාක්ෂණයෙන් අර ලයිව් නරඹන්න. හැබැයි ලයිව් කියන්නේ අපි රෑ 7ට විතර පටන් ගත්තාම පසුදා 5 වෙනිතුරු තියෙන සම්පූර්ණ කෝලම් මඩුව අපිට පුළුවන් සජීවීව Zoom තාක්ෂණයෙන් එහෙම නැත්නම් දැන් එතකොට ඒක ලයිව් එහෙම නැත්නම් YouTube හරහා Facebook live ඒ වගේ එහෙම කරන්න පුළුවන්. අපි මීට කලින් කරලා නැහැ. නමුත් ඊළඟ එක අනිවාර්යයෙන්ම මම හිතනවා එහෙම කළ යුතුයි කියලා. හරි බොහොම ස්තුතියි. මම ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද ওই තරම් වටිනා කලාවක් ඒක එහෙම මියන්නේ නැතුව අඩුම තරමේ අපේ ශ්‍රී ලාංකිකයෝ විදේශ වල ඉන්න කට්ටියට මේ Zoom නැත්තම් YouTube එකේ හරි දැම්මොත් ඕක බලා ගන්න පුළුවන් කියලා අදහසයි මම කිව්වේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ උත්සාහයට. ඔව් ඇත්තටම අපේ සාකච්ඡාව ඉතාමත් හොඳ තැනකට ඇවිල්ලා තිනවා කියලා අපිට පේනවා මේ වෙලාවේදී. මනුෂිකා මහත්මියගේ විස්තර කිරීමත් ඒත් එක්කම ඉන්පසුව ඇතිවෙච්ච සාකච්ඡාවත් අන්තිමට අපිව අරගෙන ආවේ මේ කලාව මෙච්චර මේ අමාරුවෙන් පවත්වගෙන ආපු කලාව ගොඩාක් කරදර මැද කරගෙන ආපු කලාව කොහොමද තව එක පියවරක් එක අඩුතරමේ තව එක පරම්පරාවක්වත් ඉස්සරහට ගෙනියන්නේ කොහොමද අපි ඒකට සහයෝගය දක්වන්නේ කියන තැනට අපි දැන් අපේ සාකච්ඡාව අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට HL ආයතනයේ චමත් ඉදිරිපත් කරා වගේ අපිට මේ සම්බන්ධයෙන් මොනම විදිහකින් හරි දායකත්වයක් දෙන්න පුළුවන්ද කියන එක ගැනත් මෙතනදී කතා වුණා. ඒක නිසා මම හිතන්නේ ඒ සංවාදය අපි දිගටම අරගෙන ගියොත් හොඳයි. අපේ HL ආයතනයේ ඇතුළතත් ඒ වගේම අවස්ථාවක් හම්බ වුණු වෙලාවක මනුෂිකා මහත්මියත් අමල්ක මහත්මයාත් ඒ කට්ටියත් එක්කත් ඒ සංවාදය අපි දිගටම අරගෙන යමු. පුළුවන් වුණොත් අපිට දෙසැම්බර් මාසයේදී ඒ පවත්වන සජීවී වැඩසටහනට විදේශයෙන් ඉඳන් සම්බන්ධ වෙන්නත් පුළුවන් නම් අපි ඒක කොහොමද කරන්න කියලා අපි කතා වෙමු. ඊටමත් හොඳ පටන් ගැනීමකට අපි මේ වැඩසටහනේ ඉවර වෙන විරාමයේ අපි තවත් දෙයක පටන් ගැනීමකට අවතීර්ණුණා කියලා අපි හැමෝටම මේ වෙලාවේ තේරුම් යනවා. ඉතින් දැන් අපි මේ වැඩසටහන නිමා කරන්නත් අවශ්‍යයි. අද අපේ වැඩසටහනට සම්බන්ධ වුණු මනෝෂිකා විජේසූරිය මහත්මිය ඔබට ඉතාමත්ම ස්තුතියි. අපිට මේ දේවල් තොරතුරු අපිට ලබා දීම ගැන ඇත්තටම අපි මේ වචනේ මේ කෝලම කියන එක කොච්චර සැහැල්ලුවෙන් උච්චාරණය කරත් ඒ වචනේ පිටිපස්සේ ඉතාමත් බැරෑරුම් ඉතාමත් සංකීර්ණ සමාජ සන්දර්භයන් විදහා දක්වන සහ ඒ සූක්ෂම දේවල් ඉතාමත් හාස්‍යෝත්පාද ජනකව ඉදිරිපත් කරන කලාවක් විශාල කලාවක් ඒ වචනේ ඒ අකුරු ටික ඇතුලේ හැංගිලා තියෙන බව අපිට තේරුණේ මේ වැඩසටහනින් පස්සේ. ඉතින් ඊට පස්සේවත් අපි මේක බොහොම සරල ලාභ දේවල් වලට ඒ වචනේ පාවිච්චි කරනවට වඩා ඒකේ තියෙන ගැඹුර අපිට අවධානයෙන් ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඉතින් ඔබට බොහොම ස්තුතියි මනෝෂිකා.